පීඨය අනාගත වත්‍රතුමනි ඇත්තටම මට නම් සාක්ෂි ගොඩාක් තියෙනවා කියන්න. නමුත් මම කීපයක් හරි කියලා යන්න මොකද වෙලාව යන නිසා මම මුලින්ම මෙතන හඳුනාගත්තේ මගේ අම්මට ගොඩක් අමාරු වුණා. එයා අපි හැම දැනටම අරගෙන ගියා. මහරගම රෝහල, කොළඹ රෝහල, කළුබෝවිල, අනුරාධපුර සීක්ෂණ රෝහල ඒ දන්න කියන හැමතැනටම අරන් ගියා. මගේ අම්මා මාස 3ක් කන්නේ බොන්නේ නැතුව හිටිය. වතුර දියර දෙයක් වතුරම විතරයි. වෙන කිසිම දෙයක් දෙන්න බෑ. පළතුරු විස විතරයි. අපිට මෙතන ආරංචි වුණා සිස්ටර් ධනපාලි අපිට මේ ගැන කිව්වා. ඊට පස්සේ අපි අනාගත වත්තුතුමා ළඟට අරගෙන ආවා. එක දවසින් අනාගත වත්තුතුමා කිව්වා කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. පපුවේ ලේ ගෙඩි දෙකක් තියෙනවා පෙනහළු වල. ඔයා මේකට මේ කියන විදිහට මේ ටික කරන්න කියලා කිව්වා. ඒ විදිහටම අපි ඒ සියලුම දේ කරා. ඊට පස්සේ මගේ අම්මට සති 7 නෙමෙයි සති 4 යන්න බැරි වුණා. හොඳට කාලා බීලා සුවය ලැබිලා අද ලස්සනට ඉන්නවා මේ ඉස්සරහා ඉන්නවා. ජීවමාන ජේසුස් වහන්සේ අම්මා නැගිටින්න බලන්න ඉස්සරහා ඉන්නේ කවුද? එන්නම්ම ඉස්සරහට. කිසිම වෛද්‍යවරයෙකුට සුව කරන්න බෑ කිව්වා. வைத்திற்கு சுகப்படுத்த முடியாது. මාස ගානක් වතුර පමණක් බීපු. மாத கணக்காக தண்ணீர் மாத்திரம் මේ මව සති 4 යද්දී සියරසියා සුවලා දෙපින් හිටගෙන 4 கிழமைகள் අද ස්වාමීන්ගේ අභිමුඛයට නගිනවා. ගම කොහෙද? අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. අනුරාධපුරத்தில் ඉඳලා කිව්වා මේ අම්මා අරන්ගේ රෝහල් ගාන. අම්මට හොඳයිද දැන්? දැන් හොඳයි. හොඳයි. කනවා දැන්? කනවා හොඳට කනවා. හොඳට කනවා? සනීපයි. කවුද සුව කළේ? අපි අනාගත වස්තුතුමා තමයි දෙවියන් වහන්සේට කියලා මාව සුව කරලා දුන්නා. අනාගත වස්තුතුමා තමයි දෙවියන් වහන්සේට කියලා මාව සුව කළේ. ස්වාමීන් වහන්සේ මේ අභිමුඛයේ මේ සභාවේ කරන්නේ දේශයේ කිසිම තැනකට වෙන හාස්කම්. අපිට කිව්වා මේ ඇත්තටම අපේ අම්මා ජීවත් වෙන්නේ දින 7යි කිව්වා. අපිට දරා ගන්න බැරුව ගියා. ඇත්තටම මේ මලවුන්ගෙන් නැගිටෙන්නේ මගේ අම්මා. ඊට පස්සේ සති 7 යන්න බැරුණා මගේ අම්මා සුව වුණා. එතකොට මගේ දුවගේ අසනීපයක් තිබ්බා, බඩේ ගෙඩියක් තිබ්බා. ඊට පස්සේ අම්මා කෝ අපි ආවත් අරගෙන යන් කියලා අරගෙන ගියා. ඔපරේෂන් කරන්න දුවට දින දීලා තිබුණා. එයාට බෙහෙත් ඇලර්ජික් නිසා ගොඩාක් අසනීප වෙන නිසා ડોක්ටර්ස්ලා ගොඩාක් බයෙ හිටියේ. ඊට පස්සේ මට එදා අනාගත වත්තුතුමා කිව්වා බය වෙන්න එපා, බඩේ ගෙඩියක් මම කිව්වේ නෑ මොකද්ද කියන එක. ඊට පස්සේ කිව්වා බඩේ ගෙඩියක් තියෙනවා දුවගේ. ඔයා මේ විදිහට මේ ටික කරන්න. ඔයාට සුවය ලැබෙනවා කියලා. සති 2යි මම ගෙනාවේ. ඊට පස්සේ ක්ලිනික් ඩේට් එක ආවා. ඔපරේෂන් ඩේට් එක කරන්න අකමැති වුණත් මම ඩේට් එකට එක්කගෙන ගියා. ඒ යනකොට කිව්වා කොහොමද සුව වුණේ? මේක මාර හාස්කමක්. බබාගේ මේ ගෙඩිය නෑනේ කියලා. මට ඩේට් එක දුන්නා. ඔපරේෂන් එකට ඩේට් එක දුන්නා බබාගේ. හලෙලූයා. හලෙලූයා. දැන් ඊට පස්සේ මම කිව්වා විස්තර මම මෙහෙම දෙයක් කරා මම මේ තැනට ගියා. ඔයා විශ්වාස කරනවා මං කිව්වා හදවතින්ම විශ්වාස කරනවා මගේ දුව මගේ අම්මා සුවය ලැබුවා කියලා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ වගේම තමයි අවුරුදු 25ක් තිස්සේ ආත්මයක බලවේගයක් තිබ්බා මගේ අසල්වාසී නිවසක නැන්ද කෙනෙකුට. එයා අපි ගිය සතිය එක්කන් ආවා ඉන්නවා ඉස්සරහා අම්මා චුට්ටක් නැගිටම බලන්න. අවුරුදු 25ක් දේවාලවල කෝවිල්වල කිසිම තැනකින් අයින් කරන්න බැරි බෙර සද්ද ඇහෙනකොට බණ සද්ද ඇහෙනකොට එක එක සද්ද ඇහෙනකොට ඔබ දැක්කද ගිය සතියේ වැඩියෙන්ම නටපු අම්මා තමයි මේ. ගෞරවේ ප්‍රශංසාවේ නමස්කාරවේ විදුනි යේසුනි සුදතුනි විදුනි යේසුනි සුදතුනි ප්‍රශංසාවේ නමස්කාරවේ අරගෙන ප්‍රශංසාවේ මෙතන වැඩියම නටුවේ එපා කියලා කෑගැවේ. අද 25කට පස්සේ ඇය නිදහස ලැබලා තියෙනවා. දානෝදාපඩියා 25 வருடங்களுக்கு பிறகு அசுத்தாவின் விடுதலை பெற்றிருக்கிறார். கரகோஷங்களை தட்டுங்கள். මම ඉල්ලීමක් කරනවා ඔබ කිසිම තැනකට යන්න එපා. ඔබට යම් අසනීප තත්ත්වයක් තියෙනවා නම් ඔබගේ හොඳම රෝහල මෙතන. මම කියන හොඳම රෝහල මෙතන. මොකද මගේ අම්මා අරගෙන මම රෝහල් ගානේ ගියා. නමුත් මගේ අම්මගේ අසනීපේ මොකද්ද කියලා හොයාගන්න බැරි වුණා. මේ අම්මා දන්න කියන දේවාලවල් ගානේ ගියා. දන්න කියන චර්ච් ගානේ ගියා. හැබැයි කිසිම තැනකින් අම්මට සුවය ලැබුණේ නැහැ. සුවය ලැබුණ අවසානම තැන මෙතන. ඒ නිසා තැන් වල තියෙන විශේෂ ඵල තියෙන එකක් දෙකක් ඵලයක් තියෙන ගහකට ගල් ගහලා කිකි දාලා ඔට්ටු වෙනවට වඩා හොඳයි මෙතන හොඳ ඵල දරන ගහක්. ඒ නිසා එකපාරයි
එකපාරයි ඔබට අනිවාර්යයෙන්ම සුවය ලැබෙනවා. ඔබට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ කිසිම ප්‍රතිඵලයකට ඔබගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔබට නොමිලේ බෙහෙත් ගන්න ඉක්මන් සුවය ලබා ගන්න හොඳම ස්ථානය තමයි CGC. මේ නොදප්පඩයක් ගන්න. ආමේන්. කරഘോഷകളിൽ ප්‍රශංසා වේවා. කර්තருக்கு ස්තෝත්‍රම් උண்டாවதாக. තවත් විශේෂ දෙයක් මම නැන්දට ගොඩක් කාලයක් වුණ නැන්ද යම් මේ වගේ තැනක් තියෙනවා. අපෝ මට බෑ. පාස්ටර්ගේ ආඥාව මාමට කියනවා දාන්න කියලා. අපෝ ආනි කන්න දෙන්න කන් දෙකට ඇහෙනකොට කෑ ගහනවා. එදා මම බොහොම අමාරුවෙන් අරගෙන ඇවිල්ලා බස් එකේ එනකොට කෑ ගහනවා ඇඟ දනවා හූ කියනවා එන්න බෑ කියලා. මං අතේ අපේ පාස්ටර්ගේ තෙල් ටිකක් කාලේප කළා. හරි නේද ඔයාලට සුවයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔයාලට සුවය ලැබෙනවා. අනුරාධපුරේ ඉඳලා බොහොම අමාරුවෙන් මම ගෙනාවේ. බස් එකේ කෑ ගහනවා. හැබැයි තෙල් ආලේප කරාට පස්සේ පුතේ මගේ ඇඟ නිකන් බරක් අඩු වුණා වගේ මට දැනෙනවා කියලා එදා කිව්වා. ඒ නිසා ඔබ මේ තෙල් සමහර අය කියයි අම්මෝ තෙල් ගන්නවා හාල් ගන්නවා නේ. ඒ බාර ඒ සුවය ලැබෙන්නේ තෙල් ආලේපෙන්. අපිට තෙල් දුන්නාම තවත් ලෙඩ්ඩු එනවා තෙල් ගන්න. ඒවා පාස්ටර්ට හැම වෙලාවෙම ගේන්න බැහැනේ නිකන්. ඒවත් මුදල් දීලා ගන්න ඕනේ. ඒ නිසා හැමෝටම කියන්නේ ඔබ ඔබට කියන දේ නිවැරදිව කරන්න. සමහර විට සති 22 එන්න කියයි ඉරිදාවල්. එතකොට සති 7 එන්න කියයි. එතකොට ගේ වටේට තෙල් දාන්න කියයි. ඔබට තෙල් ආලේප කරන්න. ඒ සියල්ල ඒ විදිහට ගන්න. ඔබට නිරෝගී සුවය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා ජීවමාන දෙවියන් වහන්සේ අපි ඉදිරිපිට වැඩ ඉන්නවා. ඒ නිසා ඒ කියන හැමදේම පිළිවෙලට කරගන්න ඔබට සුවය නිසකයි. සියලු දෙනාටම ජේස්පීට. Praise the Lord. අක්ෂේ දේවාලවල් ගාන යන අයට මම කියන්නේ බොරුවට රැවටෙන්න එපා. සත්‍ය තැනට ඔබ එන්න. ඒ නිසා බොරුවට රැවටෙන්න එපා. ඊට පස්සේ අම්මා හිටියා මම ගිය සතියේ තාත්තාව ෆොටෝ එක ගෙනල්ලා අපි ආඥා කරගෙන ගියා. හැබැයි ඒතර එයාගේ අක්කා ඒකට විරුද්ධ වුණා. අක්කා දේවාලයට අරන් ගියා. අම්මට ඊට පස්සේ අද දෙහි කපන්න තිබ්බේ. අද දෙහි කපනවා කිව්වා. ඊයේ නිවුලක් දැම්ම. උදේ වරුවේ කාලා බීලා නාලා හිටපු අම්මා අර නූල දාලා පෑ දෙකක් ගෙන අම්මා නැති වුණා. අද අම්මා මලගෙදර. අපි දැන් යන්න ඕනේ මේක ඉවරලා අද මලගෙදර. ඒ නිසා සුවය ලැබීගෙන ආවා. අක්කා සහෝදර විරුද්ධ වුණා. අම්මා සදාටම අපෙන් සමුගත්තා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. ජීවමාන දෙවියන් වහන්සේ වැඩ ඉන්නේ මෙතන. ඒ නිසා මෙතෙන්ට එන්න. රෝහල් පස්සේ යන්න එපා. ඔබේ ලෙඩේ ඔබේ ලෙබේ තප්පරෙන් හොයලා දෙනවා. තප්පරෙන් කියනවා. කිසි මුදලක් අය කරන්නේ. ඔබට ඕන විදියට ඔබේ ලෙඩේ ඔබ නිරෝගී ඔබ මලවුන් අතරෙන් නැගිට මේ ඉන්නේ මගේ අම්මා. මේ නැන්ද අවුරුදු 25ක් මේ මාමගේ මුළු ශේෂතම වියදම් කරා. නැවතත් කියන්නේ එන්න හොඳම වෛද්‍ය ස්ථානය තමයි CGC සභාව. ඒ නිසා මේ ඉන්නේ විශේෂඥ වෛද්‍යතුමා. මේ වෛද්‍යතුමාට අර කිසිම කෙනෙකුට බෙහෙතක් කරන්න බෑ කිසිම කෙනෙකුට. ඒ නිසා හැමෝගෙම ඉල්ලන්නේ කිසිම තැනකට යන්න එපා. හොඳම තැන මෙතන. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබෙන්නේ මෙතනින් පමණමයි. යේසුපී. දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරු දිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසී. ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.